සුබම සුබ දවසක් ඔයාලට. ඉතින් ඔයාලට මම වෙනදා වගේම ඒ දේ කියනවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලව බලන්න ආවා. ඉතින් අපි අපිට ජීවිතේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා වෙන්න තිබුණ දෙයක් නේ ඉතින් උනේ. අපි ඒ දේවල් අමතක කරලා අපිට අමතක කරන්න නම් අමාරුයි. ඉතින් අපි අපේ ජීවිතේ වැඩ ටික ආයි නැවත පටන් ගමු. ඉතින් බලන්නකො මේ අහස පුදුම තරම් ලස්සනයි. මට නම් බලාගෙන ඉන්න පුළුවන් ගොඩක් වෙලා. ඉතින් මම ඒ අහසේ ලස්සන බලන ගමන් පුංචි වීඩියෝ එකකුත් ගත්තා. ඔයාලත් බලන්නකො. ඇත්තටම හරිම ලස්සනයි. අද හොඳට පායලා තිබුණේ උදේ. හැබැයි හවස නම් වැස්සා. මම මේ වොයිස් දෙන්න පහුවදානේ. ඉතින් හොඳට පායලා තිබුණා. මේ අහස හරිම ලස්සනයි. මෙච්චර ලස්සන අහස නපුරු උනේ ඇයි කියලා හිතෙනව නේද? අපිට වෙච්ච දේවල් එක්ක බලද්දි මට නම් එහෙමත් හිතුණා මෙහෙම ලස්සනට තියෙනකොට. ඉතින් ඔන්න යාළුවනේ අදත් මම ඔයාලව බලන්න ආවා. ඉතින් අද මම ගෙනාවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ගොඩ දවසකින් ගේන්න බැරි වුණා. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් අද මම හදනවා. ඉතින් මට ගොඩ දවසකින් මල් පැල හදන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න බැරි වුණා. ඒ දේවල් කරේත් නැහැ. ඉතින් ඔන්න මට මනි ප්ලාන්ට් අතු ටිකක් හම්බෙච්ච නිසා ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේ දේ බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මගේ ගෙදර ලස්සන කරන්න, මගේ කිචන් එක ලස්සන කරන්න මම ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට වතුරේ අද ඉන්ඩෝ ප්ලාන්ට් එක හදාගන්න තමයි ඉතින් හදන්නේ. මොකද මට ඒක ලේසියි කියලා හිතුණා. ඒ වගේම වීදුරු බෝතල් තියෙන හින්දා ලස්සනයි කියලා හිතුණා. මේ විදිහට වීදුරු බෝතල් දෙකකුයි, ආයි වීදුරු බෝතල් චූටි බෝතල් දෙකකුයි, ඒ වගේම පුංචි ග්ලාස් එකකුයි ගත්තා. අරගෙන මෙන්න මේ තියෙන මනි ප්ලාන්ට් අතු ටිකත් ගත්තා. ඉතින් අර හොඳ වර්ගයේ මනි ප්ලාන්ට් එක තමයි මේ. ගොඩක් හොයාගන්න බැරි, හදාගන්න අමාරු. ඉතින් මෙන්න මේ මනි ප්ලාන්ට් එක තමයි ගත්තේ. ඔයාලට කොලින් පේනවා ඇතිනේ හරිම ලස්සනයි. අර කැලේ තියෙන වර්ගයේ නෙවෙයි. ඒ තිබ්බත් මුකුත් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. හැබැයි මම මේ ප්ලාන්ට් එක, මේ මනි ප්ලාන්ට් එක වතුරේ හදලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමා හදන්නේ. ඉතින් අපි බලමු සාර්ථක වෙයිද කියලා. හැබැයි ලස්සන පොලේ පාටක් තියෙනවා. ඒක නැති වෙයිද කියලාත් මට හිතුණා. ඉතින් ඔන්න අද මම කොහොම වැඩ ටික ඉවර කරලා තමා මම මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක හදන්න පටන් ගත්තේ. ඉතින් මම උයලා කාලා හැම තමයි. ඊට පස්සේ ඔන්න හස්බන්ඩ් ආව කන්න. එයාට බත් බෙදලා දුන්නා. ඊට පස්සේ චූටි දෝණි බත් කන්න බෑ කිව්වා. කොහොම හරි උදේ අක්කා ක්ලාස් ගියානේ. ඒ වෙලේ එයාට චූටි කෑමක් කරන් දුන්න නිසා මෙයාට සීනි බනිස් එකක් ගත්තා. ඉතින් කොණ්ඩ ඒක කකා තමයිනේ. නමුත් ඒකෙන් චුට්ටයි කෑවේ. කාලක්වත් කෑවේ නෑ. ඉතින් ඊට පස්සේ ඔන්න මම කිචන් එකට ආවා. මේ බෝතල් ටික හොද ගන්න ඕන හොඳට හොදගෙන ඊට පස්සේ වතුර පුරවගෙන ඉතින් අර අතු ටික දාගන්න තමයි හදන්නේ. ලොකු වැඩක් නැහැ. ඉතින් මේක සාර්ථක වෙයිද, මේ අත තියේවිද, අත සවුත්තු වෙයිද දන්නේ නැහැ. මොකද මේ මනි ප්ලාන්ට් එක මම හදලා නැහැ ඉස්සෙල්ලා. මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න ලකී බැම්බ ප්ලාන්ට් එක. ඉතින් ඒකේ අතු කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මට ඒ ටිකත් හම්බ වුණා. ඒ නිසා මම ඒ ටිකත් අද වතුරේ හදා ගන්නවා. නමුත් අර වතුරේ හදා ගන්නවා කියන්නේ මේක චුට්ටක් අර අත්ත බෝතලයට දැම්මහම රැඳෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මම අද සුදු ගල් ටිකක් පාවිච්චි කරනවා. එතකොට අර අතු ටික රඳව ගන්න පුළුවන් නිසා. ඉතින් ඒක නිසා අද මම හදන්නේ වතුරයි ගලුයි දාලා තමයි මේ ලකී බැම්බ ප්ලාන්ට් එක. ඉතින් ඒ ප්ලාන්ට් එකේ මේ තියෙන කොළ පාටට මම හරිම ආසයි. ඉතින් අර අනිත් තව වර්ග තියෙනවනේ එක එක පාට මිස් වෙච්ච ඒවා. ඉතින් අර ඒකට වැඩිය ගොඩක් මම මෙන්නේ ප්ලාන්ට් එකට ආසයි. ඉතින් ඒකෙන් දෙක තුනක් අද හදාගන්න තමයි යන්නේ. ඉතින් මම බෝතල් ටිකට වතුර පුරවගෙන මේ විදිහට මනි ප්ලාන්ට් අතු ටික තියාගත්තා. ඉතින් අර මම ඔයාලට කිව්වේ මේ ප්ලාන්ට් එක මම නිකන් හදලා තියෙනවා පස්මාද්දේ. නමුත් මම මේක වතුරේ හදලා නැහැ. මම හදලා තියෙන්නේ අර අනිත් අර කැලේ තියෙන්නේ. එන්නේ වර්ගයේ මම හදලා තියෙනවා. ඒක නම් සාර්ථකයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට වතුර මාරු කරලා අලුත් කරලා තියාගන්න පුළුවන් ගොඩ දවසක්. ඉතින් මම මේක මුල් අද්දවා ගන්නත් එක්ක තමයි දාන්නේ. අපිට එහෙම සවුත් වෙනවා වගේ දැනුනොත් මුල් අද ගත්තොත් අපිට පස්මාද්දේ හිටවන්න පුළුවන්. හැබැයි මෙහෙම හැදුවාම පුදුම ලස්සනක් ආවා. ඒක මට හිතිච්ච දෙයක්. එකපාරට ඒ වැල ටිකක්
දුර කියන්නේ දුරට වැවිලා තිබිච්ච නිසා එළියේ මගේ තියෙන මේ ප්ලාන්ට් එක ඒක දිගට වැවිලා තිබුණා. ඉතින් ඒකෙන් තමයි මම මේ අතු කිහිපයක් කපා ගත්තේ. ඉතින් ඒ නිසා මේ මම හරිය ආසයි මේකට හරිය ලස්සනට ආවා. කිචන් එකට ලොකු එළියක් ආවා. ඉතින් මේ විදිහට හදාගෙන ඒ ටික පැත්තකින් තියලා ඊට පස්සේ මේ ලකී බැම්බෝ අතු ටික ඉඳ ගන්න තමයි යන්නේ. ඒත් බෝතල් දෙකයි ග්ලාස් එකයි තමයි ඒකත් හදාගන්නේ. ඉතින් මේ විදිහට ගල් ටිකක් දාගෙන ඊට පස්සේ අතු ටික තියාගෙන ඊළඟට තව ගල් ටිකක් දාගෙන සෙට් කරගන්නවා. එතකොට අර හොඳට රැඳ වෙන හින්දා බෝතලේ. එතකොට හරිම ලස්සනයි. මේ ලකී බැම්බෝ අතු මේ විදිහට හදන්න කවුරුත් බය වෙන්න එපා. මොකද මම ගොඩාක් ගෙදර මේ විදිහට හදලා තියෙනවා. මම වතුර විතරක් දාලාත් හදලා තියෙනවා. ඒ වගේම වතුරයි ගලුයි දෙකම දාලා හදලා තියෙනවා. හරිම සාර්ථකයි. හැබැයි වතුර අඩු වෙන්න වතුර හොඳට දාන්න ඕනේ. නැත්නම් අර පැලේ මේ කොළ ටික කහපාට වෙලා මැරෙන්න යනවා. එහෙම වෙච්ච එකක් තියෙනවා මං ගාව. දැන් මට මේ වීඩියෝ එකේ අරගෙන නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔය ලකී බැම්බෝ ප්ලාන්ට් එකත් හදාගත්තේ. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම ගෙදර ලස්සනක් ආවා. අලුත් පෙනුමක් ආවා. ඉතින් කිචන් එකට අලුත් පෙනුමක් ආවා. ඉතින් පුදුම තරම් ලස්සනයි. ඉතින් මේ ඉන්ඩෝ ප්ලාන්ට් කියන්නේ ඉතින් අපේ හිත ලස්සන කරන මායාවක් වගේ තමයි. ඉතින් මම නම් හරිම ආසයි. හරිම ආදරේ පැලවලට. මට මේ දවස් ටිකේ පැලවලට සාත්තු කරන්න විදිහක් නැතුව තියෙනවා. මොකද ගෙදරට පැල ගෙනාපු ටික දැන් අර ගෙදර වටේ හදන නිසා ඒ කියන්නේ මිදුර හදන්න ඕනි, ගැලිච් එක හදන්න ඕනි. ඉතින් ඒ නිසා මට දැන් පැල හෙට මෙහෙට ගෙනියන්න වෙලා තමයි තියෙන්නේ. ඉතින් මට ඒක නිසා මේ පැල හැදීම පා වෙලා තියෙනවා. මම හිතාගත්තා මේ තියෙන පැල ටිකට අමතරව ආයි පැල හදන්නේ නෑ. එළිය තියෙන ඒවා දැන් මේකේ තියෙන ඒවානේ. එළිය තියෙන ඒවා හදන්නේ නෑ. මොකද මට හෙට මෙහෙට ඇදින්න ඕනි. මේ ඉතින් ඒ නිසා මම ඒක කරන්නේ නැහැ කියලා හිතාගත්ත. ගේ හදලා ඒ කියන්නේ මිදුර ගෙදර වටේ ටික හදලා ඉවරුණාට පස්සේ තමයි මම ආයි පැල හදනවා නම් හදන්නේ කියලා ඉතින් හිතාගත්තා. මොකද එපා වෙනවනේ නේද? ඒ කියන්නේ පැල ටික හිට අදින්න ඕනේ, මෙහෙට අදින්න ඕනේ. ඊට පස්සේ පැල සවුත් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතාගත්තා ආයි එළියේ ප්ලාන්ට් හදන්නේ නැහැ. මේ විදිහට ඉතින් ඉවරුණාට පස්සේ වැඩ ටික හදනවා කියලා. ඊට පස්සේ ඔන්න මම එතනත් අස් කරගත්තා. ඉතින් ඔන්න මේ විදිහට තවත් ගෙනාපු අතු ටිකක් තිබුණා. ඒකෙන් මේ විදිහට හදාගත්තා ලකී බැම්බෝ ප්ලාන්ට් තුනක්. ඊට පස්සේ ඔන්න උතන මම තියන්න පැල දෙකක් හදාගත්තනේ. ඉතින් ඒ නිසා මම එතන චුට්ටක් පිහ දැම්ම හොඳටම දූවිල්ල තිබුණා. ඉතින් ඔන්න ඕක උතෙන්ට තමයි තියන්න මම හදාගත්තේ. ඉතින් උතන තිබිච්ච පැල තුන මම අයින් කරා. ඉතින් එකම විදිහට එකම දේ දකින්නකොටත් හිතට මාර නේද? ඉතින් ඒ නිසා මට හිතුණා මේ වෙනස් කරන්න. දැන් ටික දවසක් වෙනවනේ බෝතල් තුන තියාගෙන ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක් කරලා ඇති මේ පොඩි සෙන්ට් බෝතල් දෙකක් පොඩි කොළඹ බෝතලයක ඔය පුංචි අතු ටිකක් දාලා තිබුණේ. ඉතින් මට ඒක ඇසට දැකලා දැන් ඇති කියලා හිතලා මම ඒක අයින් කරලා මේ විදිහට හැදුවා. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේන්නේ නම් මොකද ජනේල් පියන් දාලා නැහැනේ. දාලා තියෙන්නේ ඊට කොලයක් ගහලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා චුට්ටක් අර අඳුරුයි එතන අවලස්සනක් තියෙනවා. ඉතින් මොනවා කරන්නද නේද? අපි තියෙන විදිහට එපා අපි තියෙන දේවල් කරගන්න. ඔතෙන්ට ලස්සනට පියන් ටික දාලා තියෙනවා නම් ඔක තවත් ලස්සනයි. මොකද ඒක එතකොට මේ ඔය ඉටිරෙද්ද පේන්නේ නැහැ. ඉටිරෙද්ද දූවිලි වැදලා තියෙන්නේ. ඒක පිහ දාන්න විදිහකුත් නැහැ. අර ඉටිරෙද්ද පිහ දාන්න හරි අමාරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? අපි ඉස්සරහට අපේ ගෙදර පුංචි වැඩ තියෙනවා. ඉතින් ඒ ටික කරගත්තාම මේ හැම දෙයක්ම ඉතින් ලස්සන වෙයි. එතකන් අපි තියෙන දේන් තියෙන විදිහට අපි ලස්සනට අපේ ඇස් දෙකට දැකගමුනේ. ඔන්න ඉතින් මම මෙතන තියලා තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට් දෙකත් අයින් කරා කියන්නේ එළියෙන් තිබ්බා. මොකද කොහොමත් ඉන්ඩෝ ප්ලාන්ට් දවස් 7ක් අපි කියමුකෝ සතියක් කියලා සතියෙන් සතිය වගේ චුට්ටක් මාරු කරන්න ඕනි. කියන්නේ සතියක් ඇතුලේ සතියක් එළියේ එහෙම තියන්න ඕනේ. නැත්නම් අර ඉන්ඩෝ ප්ලාන්ට් එක අපිට නිසියාකාරව තියාගන්න බැරි වෙනවා. ඒක ඔයාලා දන්නවනේ. ඉතින් ඒ නිසා මේ දෙකත් එළියෙන් තිබ්බා. ඉතින් ඔන්න මාර ලස්සනක් ආවා. ඇත්තටම ලස්සනයි. පුදුම තරම් ලස්සනයි. ආසයි දකින්න. මට නම් හරිම ලස්සනක් කිචන් එකට ආවා. ඉතින්
ඉතින් ඔන්න ඔය විදිහට තියාගත්තාම ඒ මනි ප්ලාන්ට් එකේ කොළෙත් හරිම ලස්සනයි. මම හරිම ආසයි. මේ ඔන්න විදිහට කිචන් එකට ලස්සනට ආවා. ඊට පස්සේ මෙන්න මේ හදාගත්ත ප්ලාන්ට් 3 ඉන්ඩෝර් ප්ලාන්ට් 3ට අයිතිකාරයෝ ඉන්නවා. ඉතින් මේ ඔන්න ඔය විදිහට මට වතුර දාගන්න අමතකුණා. ගල් ටික විතරයිනේ දැම්මේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට වතුර ටිකක් දාගෙන මෙයාලා අයිති තැන් වලින් තියන්න ඕනේ. එකක් අයිති වෙනවා ලොකු දුවගේ කාමරේට. අනික අයිති වෙනවා අපේ කාමරේට. අනික අයිති වෙන්නේ ටී කෝනර් එකට. ටී කෝනර් එකේ තිබිච්ච මනි ප්ලාන්ට් එකත් ටිකක් ඒකේ මට අමතක වුණා එකම තැන තිබ්බා. ඒ කියන්නේ මාරු කරේ නෑ, එළියෙන් තිබෙත් නෑ. සාමාන්‍යයෙන් අර වතුර ගල් දාලා හදන්නේ වැඩියෙන් තියන්නේ නෑනේ. තිබ්බේ නෑ. දැන් ගොඩ දවසක් නිසා මේ මනි ප්ලාන්ට් එක චුට්ටක් මාරු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකත් මාරු කරලා එතනින් තිබ්බා. එතෙන්ටත් ලොකු ලස්සනක් ආවා. ඉතින් ඔන්න බලන්නකෝ යාලත් මට කමෙන්ට් එකක් දාන්න. මේ පැර ටික කිචන් එකේ තිබ්බහම ලස්සනයිද? ඒ වගේම මං හදපු විදිය හරිද ලස්සනයිද? ඉතින් මේ ප්ලාන්ට් එක ගැන ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලා දන්නවනේ ඔයාලගේ කමෙන්ට් මම කියවන්න හරිම ආසයි. ඉතින් කමෙන්ට් එකක් එනවා කියන්නේ මම අනිවාර්යෙන් ඔයාලට ඒ වෙලාවෙම රිප්ලයි කරලා ඇති. 2-3කට ඉතින් ඇරෙන්න. මොකද මේ පිළිතුරු දාන්න නම්බර් එකක් එහෙම ඉල්ලුවනම් හොයලා එහෙම එපා. එහෙම නැතුව මම දාලා ඇති. මම හරිය ආසයි ඔයාලගේ කමෙන්ට් වලට. තව දෙයක් කියන්න ඕන. ඔයාලට මගේ channel එකට එකතු වෙලා තියෙනවා අලුත් යාළුවෝ ගොඩක්. ඉතින් එයාලට බොහොම ස්තුතියි කියනවා. ඒ වගේම එකතු වෙලා නැති යාළුවෝ කවුරු හරි මගේ මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් මාව subscribe කරගෙන යන්න කියලා මම ආදරෙන් කියනවා. ඉතින් ඔන්න ලොකු දුවගේ රූම් එකත් වෙනස් වුණා. මගේ රූම් එකත් වෙනස් වුණා ආයි. ඉතින් මම ඒ වීඩියෝ අනිවාර්යෙන් ඉස්සරහට අරගෙන එන්නම් 2026ට යන්න කලින්. අපි 2026ට යන්න කලින් මගේ රූම් එක ඒ වගේම ලොකු දුවගේ රූම් එක දෙකම අලුත් කරා. එයාලා සැරසිලා ඉන්නේ අලුත් අවුරුද්දට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්ඩෝර් ප්ලාන්ට් එක තියන්න ඕන තැන් වලින්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඔයාලා ගොඩාක් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.